ඔබ සමඟ සාදරයෙන් පිළිගන්නවා K-Maths Academy වෙතින් ගේන තවත් වීඩියෝ එකකට. ඔයා කවදා හරි කාඩ් පැක් එකක් අරගෙන මැජික් ට්‍රික් එකක් කරලා තියෙනවද? එහෙම නැත්නම් කවුරු හරි කරන මැජික් ට්‍රික් එකක් දිහා බලන් ඉඳලා පුදුම වෙලා තියෙනවද? අපි සාමාන්‍යයෙන් හිතන්නේ මේ කාඩ් කියන්නේ මැජික් ට්‍රික් කරන්න තියෙන නිකන් සෙල්ලම් භාණ්ඩයක් කියලා විතරයි. හැබැයි මේ කාඩ් 52 ඇතුලේ සැඟවුණු ගණිතෙම රහස් තියෙනවා කියලා ඔබ දැනගෙන හිටියද? ඔයා එකපාරක් හොඳට මේ කාඩ් එක ෂෆල් කරලා කාඩ් එකින් එක ඉලක්කම පේන විදිහට අහඹු ලෙස පේලියට තිබ්බා කියලා හිතන්න. දැන්වාට ලැබුණු මේ කාඩ් වල පිළිවෙල. ඒ කියන්නේ කාඩ් ඕඩර් එක ලෝකෙ මීට කලින් කවුරු හරි දැකලා තියෙන එකක්ද? නැත්නම් මිනිස් ඉතිහාසයේ පළවෙනි වතාවට දැන් නිර්මාණය වුණු අලුත්ම රටාවක්ද? සෙල්ලම් කරන සාමාන්‍ය ප්ලේයින් කාඩ් පැක් එක හාරත රුහිත කලාබර ස්කෝප්ප කියලා වංශ හතරක් තියෙනවා වගේම ඒ එක එක වංශයට කාඩ් 13 ගානේ තියෙනවා. ඒ කියන්නේ කාඩ් පැක් එකක ඔක්කොම කාඩ් 52ක් තියෙනවා. දැන් අපි බලමු මේ කාඩ් 52 වෙනස් වෙනස් විදිහට පිළ කරන්න පුළුවන් විදි කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. හිතන්න දැන් අපිට තියෙනවා කාඩ් 52 තියන්න තැන් 52ක්. පළවෙනි තැනට කාඩ් එකක් තියෙනවා නම් එතනට කාඩ් එකක් තෝරගන්න පුළුවන් ආකාර 52ක් තියෙනවා. දැන් කාඩ් 52කින් එක කාඩ්ඩයක් පාවිච්චි කරලා නිසා දෙවැනි තැනට ගත්තොත් එතනට තෝරගන්න පුළුවන් ආකාර තියෙන 51ක් විතරයි. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ කාඩ් 50ක් විතරයි. ඒ කියන්නේ තුන්වෙනි ස්ථානයට අපිට තෝරගන්න පුළුවන් ආකාර තියෙන්නේ 50ක් විතරයි. මේ විදිහට අන්තිම කාඩ් එක වෙනකන් තියාගෙන ගියොත් 52 වැඩි කිරීම 51 වැඩි කිරීම 50 ඔය විදිහට එක වෙනකන් පිළිවෙලට වැඩි කරගෙන ගියාම එන අගයෙන් කාඩ් 52 පිළියෙල කරන්න පුළුවන් ආකාර ගණන එනවා අපිට. මේ ගණනය කිරීම ගණිතයේදී අපි හඳුන්වන ක්‍රමාරෝපිත කියලා. ඒ කියන්නේ මේ ප්‍රකාශනය අපිට 52 ක්‍රමාරෝපිත කියලා ගණනය කරන්න පුළුවන්. දැන් අපිට එන ප්‍රශ්නේ තමයි මේ ක්‍රමාරෝපිත 52 කියන සංඛ්‍යාව කොච්චර ලොකු ඉලක්කමක්ද කියන එක. මේකේ සංඛ්‍යාත්මක අගය ඔව් යාළුවනි. මේකේ හිතා ගන්න බැරි තරම් විශාල සංඛ්‍යාවක්. දැන් මේ ක්‍රමාරෝපිත 52 කියන සංඛ්‍යාවේ විශාලත්වය තේරුම් ගන්න අපි විශ්වයේ වයසත් එක්ක සංසන්දනය කරලා බලමු. භෞතික විද්‍යාවට අනුව මේ අපේ විශ්වය ආරම්භ වුණා කියන්නේ මීට වසර බිලියන 13.8කට පමණ කලින්. ඒ කියන්නේ තප්පර වලින් ගත්තොත් කොඩ්රිලියන 435ක් වගේ ප්‍රමාණයක්. ඒකේ සංඛ්‍යාත්මක අගය අපි හිතුවොත් ඒ කියන්නේ 435ට පිටිපස්සෙන් බිංදු 15ක් තියෙනවා කියන එක. හැබැයි ක්‍රමාරෝපිත 52 අගය ඊට වඩා ගොඩාක් ලොකුයි. මේ විශ්ව ආරම්භ වෙච්ච දවසේ ඉඳන් තප්පරය ගානේ කාඩ් පිළියෙල කිරීම කරන් තවම ඇවිල්ලා නැති රටා ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් අපිට තේරෙනවා ක්‍රමාරෝපිත 52 කියන අගය කොච්චර විශාල සංඛ්‍යාවක්ද කියන එක. මේකෙන් පැහැදිලි වෙන කාරණාව තමයි ෂෆල් කරපු කාඩ් පැක් එකෙන් ලැබෙන පිළියෙල කිරීමක් මීට කලින් කවදාවත් කාටවත්ම ලැබිලා නැති වෙන ඉඩකඩ බොහොම වැඩි බව. හැබැයි මේක 100% වෙන්න බෑ. මොකද කලින් තිබුණ රටාවක් අහම්බෙන් නැවතෙන්න පුළුවන්. ඒත් එහෙම දෙයක් සිද්ධ වෙන්න තියෙන හැකියාව අතිශයම කුඩයි. ඉතින් ඊළඟ වතාව කාඩ් ෂෆල් කරනකොට ඔයාගේ අතේ තියෙන පුළුවන් මිනිස් ඉතිහාසයේ පළවෙනි වතාවට නිර්මාණය වුණු අලුත්ම රටාව. ඔයා මොකටද වීඩියෝ ගැන හිතන්නේ කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් පුදුම හිතෙන අලුත් දේවල් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න කියන ගමන් අදට අපි සමු ගන්නවා. ඔබ සැමට සුබ දවසක්.